ඔබ දන්නවා කුරුණෑගල මාතලේ පාරේ දොඩම්ගස්ලන්ද නගරේ. දොඩම්ගස්ලන්ද නගරයට අපි ආවා. දොඩම්ගස්ලන්ද කතෝලික පල්ලිය ඉස්සරහට දොඩම්ගස්ලන්දේ හරි අපූර්ව වැඩක් වෙනවා. අග නගරයට එහෙම නැත්නම් කොළඹට විතරක් සීමා වෙලා තිබ්බ අමුතුම වැඩක් අද දොඩම්ගස්ලන්දේ සිද්ධ වෙනවා. ඒ තමයි දොඩම්ගස්ලන්ද කතෝලික පල්ලිය ඉදිරිපිට තියෙන ඉන්දික සැලුන් ආයතනය. මේ ඉන්දික සැලුන් ආයතනය කියලා කිව්වහම දොඩම්ගස්ලන්ද නගරේ නොදන්න කෙනෙක් නැහැ. මේ ආයතනයේ සිදුවෙන තව ලස්සනම වැඩක් පිළිබඳව කතා කරන්න ඕන. මේ කතා බහට එකතු වෙන්න කියන ආරාධනා කරනවා HVT කණ්ඩායම. අලුත් දේවල් හොයාගෙන අලුත් තැන් වලට යනවා කියලා ඔබ දන්නවා. ඉතින් සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව රූපලාවන්‍ය ශාස්ත්‍රයේ වෙනසක් කරමින් ඔන්න ඔබේ දැවෙන ප්‍රශ්නයකට ලස්සන විසඳුමක් අරන් එන්නට සූදානම්. මේ දැවෙන ප්‍රශ්නේ මොකද්ද? ලස්සන විසඳුම මොකද්ද කියලා කියන්න අපි යමු ඉන්දික සැලුන් ආයතනයට. එකතු වෙන වීඩියෝ එකත් එක්ක HVT මම සිසිර විමලසිංහ හෙන්රි පෙරේරා සමගින් එම්නම් අපි යමු ඉන්දික සැලුන් ආයතනයට. හයි දැන් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ඉන්දික සැලුන් ආයතනයට. ඉන්දික සැලුන් ආයතනය කියපුවාම ඉතින් දොඩම්ගස්ලන්ද පුරවරේ නොදන්න කෙනෙක් නැහැ. මේ ඉන්නේ අධිපතිතුමා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී අපි ඉන්දික මැතිතුමා ආයිබෝඩ් කියලා පිළිගන්නවා. ආයිබෝඩ්. ඉතින් ඔබතුමාගේ ආයතනයට අද අපි ඇවිල්ලා ඉන්නේ අලුත්ම කතා බහකට. මේ හැම දෙනෙක් අතරම පොඩි කතාවක් යනවා ඉන්දික සැලුන් ආයතනයේ දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් දෙනවා කියලා. මොකක්ද ඉන්දිකයි මේ දැවෙන ප්‍රශ්නයකට දෙන විසඳුම රූපලාවන්‍ය ශිල්පී? ඔව් සිතර මල්ලි මම මේ කරන්න යන්නේ අලුත්ම අපි වැඩක් පටන් ගත්තා. මේ කරන්න යන්නේ hair replacement එකක්. මේක ගොඩක් තරුණයින්ට තියෙන ප්‍රශ්නයක්. මේ තට්ටේ පෑදිලා මේ වගේ තට්ටේ පෑදිලා ඉන්න කස්ටමර් කෙනෙකුට මේ hair top එක දාන්න යන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ හිසට එහෙම නැත්නම් මේක සවි කිරීමේදී යම්කිසි අසාත්මිකතාවයක් එයිද? එහෙම නැත්නම් මොකක් හරි හානිදායක දෙයක් සිද්ධ වෙයිද? එහෙම නැත්නම් මට මේක දාගෙන ඉන්න පුළුවන් වෙයිද? දාඩිය දානවා, කසනවා, එහෙම එකක් වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් මතුවේයිද මේ වැඩේ? නෑ සිසිර මල්ලි මේක අපි මේ hair top එක දාන ක්‍රම තුනක් තියෙනවා. මේ එක ක්‍රම තුනෙන් තමයි clipping system එක, tape system එක, glue system එක. එතකොට දැන් අපේ මේ ක්ලිපින් සිස්ටම් එක කියන්නේ පර්මනන්ට් ක්‍රමයක් නෙවෙයි. ඒ කස්ටමර්ට ඕන විදිහට කොණ්ඩේ අඩු කෙනෙකුට දාන එක ක්‍රමයක් තමයි ක්ලිපින් සිස්ටම් එක. එතකොට මේ ටේප් සිස්ටම් එක කියන්නේ සිසිර මල්ලි මේ hair top එක වටේට විශේෂයෙන් ඩබල් ටේප් එකක් අලවලා මේ කස්ටමර්ට අලවන එක. එතකොට අනිත් ක්‍රමය තමයි මේ මුළු මේ ටෝපි එකටම ග්ලූ එකක් ගාලා අලවන එක. මේක මේ තුනේ වෙනස තමයි ක්ලිපින් සිස්ටම් එකේ අපිට ඕන වෙලාවකට ඕන වෙලාවක ගලවලා ගෙදරින් මේ ගමනක් යනකොට දා ගන්න පුළුවන්. ඒක ආයෙත් ගෙදරදීම කරගන්න පුළුවන් දෙයක්. ඉතාමත් පහසු ක්‍රමයක්. ඒ ක්‍රමේ මේ වගේ මේ වැඩියෙන් තට්ටේ පැදලා තියෙනකොට කෙනෙකුට හරියන්නේ නැහැ. කොණ්ඩේ අඩු කෙනෙකුට තමයි ඒ ක්‍රමේ හරියන්නේ. ඒක පර්මනන්ට් ක්‍රමයක් නෙවෙයි. එතකොට පර්මනන්ට් ක්‍රමයක් තමයි ටේප් සිස්ටම් එක. මේ ටේප් සිස්ටම් එකේ ටේප් එක ගාලා මේ ටොප් එක දැම්මයින් පස්සේ මාසයකට සැරයක් තමයි අපි මේක ක්ලීන් කරලා නැවත සැරයක් ආයේ ටේප් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ මාසය ඇතුළත මෙයා සැලුන් එකට ඇවිල්ලා කරගන්නත් පුළුවන්. ඊට පස්සේ යාට හුරුුණායින් පස්සේ මේ ගෙදරදී ඉතාමත් පහසුවෙන් මේක කරගන්න පුළුවන්. ටොපි එක නිර්මාණය කරලා තියෙන්නේ කෘත්‍රිම කෙස් වර්ගයක් පාවිච්චි කරලාද එහෙම නැත්නම් කොහොමද මේකේ මැටීරියල් එක පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් මේක මල්ලි මේක ඇවිල්ලා නිෂ්පාදනය කොරියන් නිෂ්පාදනයක්. මේක ලංකාවේ නිෂ්පාදනයක් නෙමෙයි. මේක 100%ක්ම human hair. 100%ක්ම natural hair. මේ තමන්ගේ ස්කින් එකේ කලර් එකට සෙට් වෙන විදිහට තමයි මේ hair එක සවි කරලා තියෙන්නේ. කිසිම වෙලාවක සයිඩ් ඉෆෙක්ට් එකක් නැහැ. මොකද මේකේ මේ hair top එකේ විශේෂිත net එකකට තමයි මේ hair එක සවි කරලා තියෙන්නේ. මේකේ හොඳින් වාතාශ්‍රය ගමන් කරන නිසා කිසිම වෙලාවක දාඩියවත් වතුරවත් රැඳෙන්නේ නැහැ. සාමාන්‍ය විදියට ඒක මේ වෙයිලා යනවා. එතකොට මේක net එකක් ඇතුලේ තමයි හදලා තියෙන්නේ. ඔව් මේක දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ වගේ net එකක් ඇතුලේ මේක සවි කරපුවාම මේ කෙස් ගැලවෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම හයි කරාට පස්සේ මේ කොණ්ඩේ යන්න පුළුවන් කියලා. එහෙම දෙයක් සිද්ධ වෙනවද?
නෑ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ. අපි මේක hair top එක දැම්මට පස්සේ 1 year warranty එකක් දෙනවා. මේක පැවැත්ම ඇවිල්ලා අවුරුදු 4ක් 5ක් කස්ටමර්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. වසරක් තුලදී මේක කිස් ගැලවිලා එහෙම නැත්නම් කිස් එකට ඇලිලා මේ ටොප් එක විනාශ වුණොත් අපි ඒකට වොරන්ටි එකක් දෙනවා. 1 year warranty එකක් දෙනවා. ඒ කියන්නේ කෙනෙක් මේ රීප්ලේස්මන්ට් එකට ඇවිල්ලා මේ ට්‍රොපි එකක් ගත්තාම අවුරුද්දක වගකීමක් දෙනවා. අතරම ඉඳගෙන දැන් අපි මේ ට්‍රොපි එක දාන්න කලින් කොහොමද මොනවා හරි සකස් කිරීමක් කරනවද කස්ටමර්ගේ hair එක? ඔව් සිස්ටර් මල්ලි අපි මේක hair replacement එක කරන්න කලින් මෙයාගේ measurement එකට තමයි මේ hair top එක ගෙනත් තියෙන්නේ. මේක අපේ මේ trimmer එකකින් සම්පූර්ණම මේ line එකේ ක්ලීන් කරගන්න ඕන. ක්ලීන් කරගෙන hair style එක මෙයාගේ මූණට හරියන විදිහට hair style මේ top එක දාලා මූණට හරියන විදිහට hair style එක hair cut එක කරගන්න ඕන. ඔව් දැන් අපි කරන්න හදන්නේ ඒ වැඩේ. ඔව් ඒ වැඩේ තමයි දැන් මේ කරන්නේ. ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඊගාවට සිස්ටර් මල්ලි දැන් ටොපි එක අපි දාලා ඉවරයි. ඊට පස්සේ මේ කස්ටමර්ට මේ මූණට ගැලපෙන විදිහට එයා කැමති විදිහට අපි hair cut එක කරගන්න ඕනේ. දැන් අපි අද දැක්කා කොහොමද මේ කට්ටේට විසඳුමක් දුන්නේ අපි පිරිමි පාර්ශවයට දැවෙන ප්‍රශ්නයක් විච්ච කොණ්ඩේ නැති කරන එහෙම නැත්නම් කට්ටේ පෑදීමට දොරංගස්ලන්ත ඉංග්‍රීසි සැලුම් ආයතනයේ විසඳුමක් දුන්නේ කොහොමද කියලා ඔන්න දැන් පැහැදිලි. එතකොට ඉඳගයි දැන් මේ විදිහට අපි දැන් මේ කස්ටමර්
අපි දැක්කා හිටපු විදිය. දැන් ඉන්න ලුක් එකත් එක්ක දැක්කා. ඌටත් හරි සන්තෝසයි. දැන් සාමාන්‍යයෙන් මේ කොණ්ඩේ මේ විදිහට මේන්ටේන් කරගෙන යද්දී මොකද්ද කස්ටමර් දෙන්න දෙන උපදෙස්? මේක සිසිල් මල්ලි මේක විශේෂ දෙයක් කරන්න නැහැ. හේතුව මේක දැන් අපි මාසෙකට සැරයක් සැලුන් එකට ඇවිල්ලා මේක උඩ ක්ලීන් කරලා නැවත සැරයක් මේ ටොප් එක දාන්න පුළුවන්. මේ හෙයා ටොප් එක කිසිම වෙලාවක ගැලවෙන්නේ නැහැ. ගැලවෙන්නේ නැහැ. මේ ඔයාලට පේනවා ඇති. ඔය කිසි ප්‍රශ්නයක් නැතුව කොණ්ඩෙන් උනත් අරින්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ගැලවීමක් වෙන්නේ නැහැ. නැහැ. ඔළුවට සදින් අල්ලගෙන ඉන්නවා. හරි. අපිට දැන් සාමාන්‍යයෙන් දැන් අපි දන්නවා කස්ටමර් දැන් මේක දාගෙන ගිහිල්ලා වොෂ් කරන්න ඕන නාන්න ඕන. ඒකට එහෙම නෑවා කියලාවත් එහෙම නැත්නම් වෙන මොනවා හරි ට්‍රීට්මන්ට් එකකට ගිහිල්ලා හෙයා එකට මොනවා හරි සමහර අය පුරුද්දට ඔයිල් දානවා. දැන් අපි හිතමු කෙනෙක් මොනවා හරි ඔයිල් එකක් හර්බල් ඔයිල් එකක් පාවිච්චි කරගෙන හිටියා. දැන් කොණ්ඩේ තියනවා කියලා ගාණක් නෑ. මේ හර්බල් ඔයිල් එක දැම්මා. එතකොට ඒක ස්කින් එකට යනවද නෙට් එක හරහා එහෙම නැත්නම් ඒක ක්ලෝස් වෙනවද මොකද ඒක පොඩ්ඩක් අපි එක චුට්ටක් ඔව් මෙහෙමයි අපිට මේකේ මේ දාඩිය දැම්මා මොන ක්‍රීම් එක දැම්මා ඔය මොන ඔයිල් එක දැම්මා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හේතුව මේක මේ වතුර රැඳුණා සාමාන්‍ය අපි ඔළුව පිහදාන විදිහට පිහදාගෙන ඔළුව වේල ගන්න පුළුවන්. මොකද මේක මේ හොඳට මේ නෙට් එකක් තමයි මේ හෙයා හදලා තියෙන්නේ. මේ නෙට් එක හරහා වාතාශ්‍රය හොඳට ගමන් කරනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇලර්ජික් එකක් වෙන්නේ නැහැ. කිසිම ඇලර්ජික් සයිඩ් ඉෆෙක්ට් එකක් කොහොමද? ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ. ඒ කියන්නේ අපි අත්දැකීමෙන් මේ කියන්නේ මේ හෙයා එකට ඕනම කලර් එකක් ඕනම ස්ට්‍රේට් එකක් ඕනම කර්ලි එකක් කරන්න පුළුවන්. කිසිම ගැටලුවක්. මේක ගලවන්න නම් මාසික සැරයක් ගලවන්න ඕන. මොන හේතුවක් නිසාවත් ගැලවෙන්නේ නැහැ. නිදියව කියලා ගැලවෙන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔන්න ඒ නිසා ඔබට හොඳ විසඳුමක් අද ලැබුණා. තට්ටේට විසඳුමක් හම්බුණා. දැන් මේ කස්ටමර් හිටපු ලුක් එක නෙමෙයි. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වීඩියෝ එකේ මුල දලුවා නම් කොහොමද හිටියේ කියලා. තට්ටය දැන් හැබැයි ඔන්න දැන් ආපහු කන්වර්ට් වෙලා ඇවිල්ලා තියෙනවා. අවුරුදු ගාණක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා නේදයි? ඒක තමයි වැදගත්ම දේ. මේ හෙයා රීප්ලේස්මන්ට් කියන එක එහෙම ආවට ගියාට කරන්න ඕන දෙයක් නෙමෙයි. ආවට ගියාට කාටවත් කරන්න බෑ. ඒ නිසා ඔබටත් අවශ්‍යතාවය තියෙනවා නම් එන්න කියලා ආරාධනා කරනවා. කුරුණෑගල මාතලේ පාරේ දොඩම්ගස්ලන්ද නගරේ දොඩම්ගස්ලන්ද කතෝලික පල්ලිය ඉදිරිපිට තියෙන ඉන්දික සැලුන් ආයතනයකට හිතෙනවා මටත් මේ සත්කාරය කරගන්න ඕන මේ හෙයා රීප්ලේස්මන්ට් එකක් කරගන්න ඕන. කොහොමද අපි ඉන්දික සැලුන් ආයතනයව සම්බන්ධ කරගන්නේ? අපි දුරකථන අංකයත් මතක් කරමු. අපේ දුරකථන අංකය 076 62 37 816. WhatsApp පහසුකම තියෙනවද මේ අංකේ? ඒ අංකයට WhatsApp පහසුකම තියෙනවා. අනිවාර්යයෙන් ඔන්න ඔබටත් අපි ආරාධනා කරනවා. ඔබටත් මේ සත්කාරය ලබා ගන්න ඕන නම් ඒ අපි මේ තිරේ සඳහන් කරන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් තියන. ඒ වගේම ඔබේ ඡායාරූපයක් සෙල්ෆියක් වෙන්න පුළුවන්. සෙල්ෆි ඡායාරූපයක් හරි කමක් නැහැ. WhatsApp කරන්න. WhatsApp කරලා මෙතුමාම සම්බන්ධ කරගන්න. ඔබටත් පුළුවන් ඔබේ ජීවිතය තවත් ලස්සන කරගන්න. මේ වගේ දුක් විඳිනවා නම් තට්ටේ නිසා ඔන්න ඒකට කදිම විසඳුමක් අපි ලබා දුන්නා. ඉතින් බොහොම ස්තුතියි මේ වගේ සත්කාරයක් අපිට කරනවට. ඒ නිසා ඉන්දික සැලුන් ආයතනයේ හැමදාම කාලයට අලුත් වෙමින් මේ වගේ දැවැන්ත රූපලාවන්‍ය ආයතනයක් විදිහට පවත්වාගෙන යන දොඩම්ගස්ලන්ද පුරවරට ආඩම්බරයක්. ඒ නිසා උනාදරණීය හිතවතුනි අපි ඔබට ආරාධනා කරනවා මේ අවශ්‍යතාවය සපුර ගන්න බල ඉන්න එපා. පුංචි කෝල් එකක් දෙන්න, WhatsApp message එකක් තියන්න, දුරකථන අංකය වෙන්න මේ තිරේ සඳහන් වෙන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් තියන්න. ඉන්දික සැලුන් ආයතනයේ සූදානම් මේ සත්කාරය ඔබට අරගෙන එන්නට. ඉතින් ආදරණීය ඔබට අපි ආරාධනා කරනවා ඒ කටයුත්තත් එක්ක අත්වල බැඳ ගන්න කියලා. ඉතින් අද දවසේ අපි සමුගෙන යන්නට සූදානම් වෙනවා. දොඩම්ගස්ලන්ද නගරයේ ඉන්දික සැලුන් ආයතනයේ සිට ඔබට ආරාධනා කරනවා එන්න කල්යල් බලන්න එපා. WhatsApp පණිවිඩයක් තියන්න ඔබේ අවශ්‍යතාවය සපුර ගන්න. ඔබ අස්පනා පිටම දැක්කා. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. වගකීමක් ඇතුව තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. ඔබේ සියලුම රූපලාවන්‍ය අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්. මනාලියන්ගේ මනමාල මහත්වරුන්ගේ අතුළු සියලුම දේවල්
ඉන්දික සරුන් ආයතනින් කරගන්න පුළුවන්. ඒ නිසා ආදරණීය ඔබට අපි ආරාධනා කරනවා යලි යලි එකතු වෙන්න කියලා. එහෙමනම් HT අපි සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. තවත් අමුතුමු සොඳුරුමු සරුවකින් හමු වෙමු. එහෙමනම් ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා මතක් කරනවා. ඒ වගේ මතක තියාගන්න වීඩියෝ එක බලන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ට ෂෙයා කරන්න, මතක තියාගන්න HT අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් අලුත් දේවල් එක්ක අපි ඔබත් එක්ක එකතු වෙලා සියලු දෙනාටම ජය වේවා. ලැබුවා වුණ අවසර සතුට සාමයේ සපරිසුබ අවසරක් වේවා. ගිහින් එන්න.